අප්පා ගියා පස් කළ තෝඩියක් දැම්මා. පොඩ්ඩක් පොෂ්ෂක් දාලා පොෂ් එකේ ඉන්න එපා. දැන් මහත්යත් එන වෙලාවනේ. අප්පා වතුරේ සීතල. और हीतलाई කුඹුරක්ුණා ලස්සන තියෙන්නේ නම් නියරත් හොඳට රැහැල තියෙන්න එපේ. තව පොඩින් ඉදනවා කියවිනවා. මාතර උයන්නත් ඕනි. මොනවද දන්නේ අද උයන්න තියෙන ඒවා. මේ තියෙන්නේ රසගුණ කෑමක් තමයි ඉති වම්බඩු කියන්නේ. කවුද බෝලි අයියා පස්සෙන් මගේ වශයෙන් ගන්න බෝලි අයියා එන්න අයියා කවුද බෝලි මේ කෑල්ල ඔෂ්ෂයකට ඉන්න කෑල්ලක් තමයි ගමේ බඩු තමයි මේවා මේකට පොඩ්ඩක් මොනවා හරි ඇඹට් එකක් දාලා මගේ මී කතුරයි මෝල් ගායි විකන ගත්තොත් අද දවසේ ගන්න ෂේප් පැටියෝ ළමයා බය කරන්නද නංගියෝනේ තල්ලේ පීරි ගන්නද මගේ ළමයා දැක්කොත් අයියා තමයි බය වෙන්නේ නංගි ළමයා ඉච්චර ලොකුයිද නංගි නියම බඩු ටිකක් ගෙනාව මෙයා උප ජපානේ බඩු නංගි සුපිරි බඩු නංගිටම හරියනවා නංගි පොඩ්ඩක් පෙන්නන්න මගේ බඩුව පෙන්නන්න අයියෝ නංගි සුපිරි බඩු කාර්යය නංගි වැරදුනා නංගි සුපිරි බඩු තියෙන්නේ නංගිටම ගෙනාපු චූටි අයිටම් එකක් මේක බහුකාර්ය අයිටම් එකක් නංගි දැක්කද මොකද්ද කියලා ඊ මොකද්ද අයියයි නංගි මේක තමයි බහුකාර්ය මෝල් ගා මේක නංගි ඕන වංගඩියකට කොටන්න පුළුවන්. නංගිගේ වංගඩියට දාලා කොටන්න උනත් පුළුවන්. ඔක පොඩි අයියා. ඇයි නංගිගේ වංගඩිය මෙඩිට ලොකුයිද? දැන්ට කොටනේ ඔයිට ටික ලොකුයි අයියා.
එන නංගි මේක වැඩක් නැහැ කියන්නේ. ඕකේ එපා අයියා. නංගි මේක කොට වුණාට ළඟ පිකප් අයිටම් එකක් නංගි. ඕකේ එපා අයියා. ගද්ද නංගි ඉස්සෙල්ලාම බිස්නස් එකනේ මෙහෙම කරන්න එපා. ඊළඟ ඉඳන් නංගි ඩියම අයිටම් එකක් තියෙනවා. මේක තමයි නංගි මේක ජපානයෙන් ගෙන ආපු අයිටම් එකක්. මේ වන්න සිද්දුරු දෙකේ මීයෝ අල්ලන අයිටම් එක. ඊ මොකද අයියා ඒ? පොඩ්ඩක් ඉන්නකෝ නංගි. පොඩ්ඩක් මේක ඉන්නකෝ නංගි මම ඉස්සර කරලා දෙන එක. මේ නංගි මේ ඉස්සරහා ඉල තියනවා නේද? ඔව් අයියා. ඒ ඉස්සරහා ඉලෙන් තමයි පොඩි මීයා අල්ලන්නේ. මේකේ පොඩි මියා යයිද අයියා? පොඩි මීයා යනකොට හිර වෙනවා නංගි. ඊට පස්සේ මේ ලොකු හිල පිටිපස්සේ ලොකු හිල තියනවා නේද? ඔය බිලොකුයිලා අයියා ඔය වංගු මෙව දිනවා. ඔව් නංගි ලොකු හිලෙන් තමයි ලොකු මීයා අහුවෙන්නේ. ආ. දැන් ලොකු මීයා අහුවෙන්නේ මෙහෙමනේ නංගි. දැන් මීයා මෙහෙන් ඇතුළට එනවා. මීයා ඇතුළට ආපු ගමන් මීයා මෙහෙම වෙනවා. අයියා එහෙම වෙනවා. එහෙම තමයි මීයෝ එහෙම. එහෙම වෙනවා. ඔව් අයියා. ඊට පස්සේ ලොකු මීයා මේ වංගුවේ තියනවා නේද? ඔව් අයියා. මේ වංගුවේ හිර වෙලා මෙහෙම ඉන්නේ. ඕ. උනේ යන්න බෑ කුක්කු බලන කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ නංගිනේ තියන්නේ මෙතනදී මේ පටියක් තියනවා නේද? අයියා මං අහන්නේ අයියා මොකද මේ පටිය? පටිය නංගිට මේ අතන හිර වෙලා ඉන්නකොට ඔව් අයියා. නංගිට මේ පටිය අදින්න තියන්නේ. ඔව්. පටිය ඇද්ද ගමන් අර හිර වෙලා ඉන්න මීයට මේක ඇදලා මීයට පටියෙන් කාගෙන යන්න. අයියා මොකද මීයට වෙනවා අයියේ? මොකද මෙහෙම හිටිය මීයා නංගි මෙහෙම කඩාවැට්ටා. මීයා පවුනේ අයියා. ඒක මීයන්ට එහෙම තමයි වෙන්නේ. නංගිට මේක ඕනද? ඔක එපා අයියා. මෙච්චර වෙලා නංගි මම මෙච්චර දෙයක් කියලා නංගිට මේක ගන්න බැයි නම් මගේ මහන්සියත් අපර ඉස්සෙල්ලාම බිස්නස් එක නිසා මේක අඩුවට දෙන්න හිටියේ බාණ්ඩේ නංගි. තව වෙන මොනවද අයියා තියෙන්නේ? නංගි තව අයිටම් තියෙනවා නංගි මං සමහර දේවල් ක්‍රියාකාරකම් වශයෙන් කරන්නේ. නංගිගේ දරුවා බය කරලා කවලා දෙන්නත් පුළුවන්. නංගිගේ හිරමනේ පීරි ගන්නත් පුළුවන්. මගේ ළමයා දැක්කොත් අයියා තමයි ඉතින් බය වෙනවා ඒ. හරි නංගි එහෙම අවශ්‍ය නැහැ නංගි තව අයිටම් තියෙනවා නංගිට ඕන අයිටම් එකක් ගන්න පුළුවන්. අයියා ඒතරේ මොකටද මේන්න හදන්නේ? පොඩ්ඩක් ඔය මාළි දෙන්න බෑ දෙය දාලා බලන්න. නංගිට හැම එකක්ම දාලා බලන්න දෙන්න බෑ නංගි මේක මට ඉන්දියාවේ රිෂිවරයෙක් ගෙනත් දුන්න 62 මාළේ මේක. අනේ පොඩ්ඩක් දෙන්නකෝ අයියා දාලා බලලා දෙන්න. ආන නංගි මේක මේ 62 ගජ්ජ මුතු වලින් හදපු 62 එකට ලං කරාම ටක ටක ගාලා සද්දේ එන්න පොඩක් කමන්නේ. ඔය මොකද අයියා ඒ සද්දේ? ඒ නංගි ගජ්ජ මුතු වල ඇට පරණ වෙනකොට මේක ශබ්ද වැඩි. බැයිද අයියා පොඩ්ඩක් දාලා දෙන්න බලන්න දෙන්නකෝ. නැත්තම් මං කෑ ගහනවා. නංගිට පරණ ඇට තියෙන දාන්නෙම තමයි ඕනේ නේද? නංගි පොඩ්ඩකට දෙන්නම් මේක මට වාසනාව ගෙනා දුන්න 62. දෙන්නකෝ අයියා ඔක. සුට්ටා නංගි හැබැයි මේකට කොහොම හරි මේක වක්කක් පෙන්නලා මගේ මේ කතුරයි මේකයි දුන්න ගත්තොත් අද දවසේ ගාන ෂේප් කරගන්න පුළුවන් අප්පා. මේක යංගර දඟර දැක්කම දාලා යන්නත් දුකයි. මාළෙත් හරි. තව මොකේ මොනවද දන්නේ තියෙන්නේ. ෂේප් එකේ මගේ වශයෙන් අරගෙන ඕක සුද්ධ කරලා දාන්න ඕනේ. අයියා ඔව් නංගි අම්මා නංගිට කියාපු අයිටම් හැඩයිද අයියා? නංගි හැඩ නංගි මේ ගම්මේ ගෑනු පරාදයිනේ මම දැක්ක බං එනකොට ඔය නිකන් මේ පොල් හාල්පාරු කෑලි එහෙම වනාගෙන යනවා මටත් ඇයි දෙකක් ගැව්වා මට වැඩක් නෑ බං ඔය කෑලි නංගි අයියා. පුදුම ලස්සන නංගිගේ පස්ස ලස්සනයි ඉස්සරහා ලස්සනයි නංගි පුදුම ලස්සනයි නංගි මොනවද ගානේ ක්‍රීම් දාච්ච පොඩ්ඩක් කියන්නකෝ. ඉන්දියාවෙන් තමයි අයියා ක්‍රීම් එක ගෙන්නනවා අපි මහත්තයා. අම්මා මහත්තයා කියනවා ගානේ පිටෝය කියනවා ගාලම නැද්ද? මහත්තයා ක්‍රීම් හොඳයි අයියා. එහෙමද? අයියා ඔව් නංගි ඇඳුම ෂෝට් එක පොඩ්ඩක් දෙන්නකෝ ඇදලා බලලා දෙන්න. අනේ නංගි මේව ගලවන්නේ මේ උන්ටා ඔරිජිනල් ඉන්දියන් බඩු මේව. නැත්තම් මං කෑ ගහනවා මට අවතරබර කරන්න ඕම කියලා. නංගියම කෑ ගහන්න එපා මං අයිෂක මිනිස්සයා තමයි මෙයාට එලා භාණ්ඩේ විකුණගෙන පොඩ්ඩක් බඩු ටික විකුණගෙන ඉන්න කොල්ලෙක්. ඒක කෑ ගහන්න එපා නංගි කැත වැඩ මං කෑ ගහනවට දුන්නේ නැත්තම් එහෙම කරන්න එපා නංගි මම අයිෂක මිනිස්සයානේ. මෙන්න අපේ ගෙදරට ග්‍රීස් එක බැනලා. ඒ අක්කෝ නවත්තපන් දෙයෝ නවත්තපන් මගේ වස්තුවේ නවත්තපන් මොකද්ද ඔක? ඊ මං ඔබට මොකක්ද ඕනේ කියලා. අයියේ ෂර්ට් එක පොඩ්ඩක් දෙන්නකෝ. මේක මදම් මේ කතුරු හොයන් විකුණන්න ඇවිල්ලා බං. ෂර්ට් එක නැතුව යන ෂීන් එකක් තියෙන්නේ. අවුනේ මේ වගේ ගෑන. නාංගි මට විලිපිය තියෙනවා නාංගි. මට බය ලැජ්ජයි නාංගි මගේ බොඩි එක දැක්කම නාංගි වශී වුණොත් එහෙම. මට බය. අයියා
නංගි මට නෑ මම පොඩ්ඩේ ඉන්න නංගි ගලවලා දෙන්න ඔය මොනම එනවද දන්නේ නැහැ නංගි මේක ඔතනින් යන්න ගලවන්න යන්නේ කවද වෙච්ච නැති වෙද යොම්මචියේ හොයාගන්න එකක්වත් නෑ බං අයියෝ කවදාවත් ගෑනු තම්බුණා නුත්තකින් මේ වගේ කැමුණු දෙක්කා අයියෝ අයියා ආව් නංගි සරම පොඩ්ඩක් දෙන්නකෝ මම නංගි ඕ නංගෙන්න බා නංගි විලිබිය තියෙන කොල්ලෙක් මෙහෙම හිටියට ඔන්න මං ආයි කෑ ගහනවා නංගි මේ- නවතර කියලා මෙන්න ගීතක අපේ ගෙදරට බැලලා දූෂණය කරන්න එනෝ එපා නංගි අයියා එන සරම ගලවලා දෙන්න අනේ නංගි මට විලිබිය තියෙනවා නංගි මම අනේ නංගිම කරන්න එපා දැන් මම ගීෂ්‍යක ආවත් අයියා. ඔය ගමේ ඉන්නේ උන්ට ගිහලා මට ගම්බෝරිල් එක තියලා අය මගේ අම්මා එපා ටෙල් එක කරන්න අයියා. මේ මොකද අයියා මේකෙන් ඇඳගෙන අයියගේ විල්ල වහ ගන්න අයියා නංගිගේ විල්ල වෙයිද වෑනෝ අයියා මං රැට අදින්නේ මේක අයියා අපි මහත්තයා ලේසිනේ අනේ අම්මේ පුතු මේ බැරුවා බං අම්මා ඊට මේක බං මේක අන්දිනවද ඔක ඇඳගෙන සරම දෙන්න අයියා මේක ඇන්දේ නැත්තම් මේ ගිවිෂයකා කියලා කෑගවුවාම ගම්මේ උංගල ගම්පෝරියල් එක දෙනවා මගේ පතිවතටත් කෙලවෙන සීන් එකක් තමයි දැන් යන්නේ අන්න මගුලක් වෙන්න කියලා ගෑන්ද පම්බම් මල්ලියේ ඒකත් හරි ඌට හොඳ සුද්ධයක් දෙන්න ඕනේ නංගි හරිද නංගි අයියා සරම මේක හදන්න ඕනද අඩලා දෙන්න අයියා සරම නැත්තම් දාන්නවනේ මම ගමටම ඇහෙන්න කෑ නංගි ගහනවා පොඩක් මම මට පස්සේ හරවලා ගලවන්න වෙන්නේ නංගි අය තානේ නංගි ජයි නංගි මේකේ යකෝ මේ කතිරු විකුණන්න ඇවිල්ලා අයින්ෂගේ වෙච්ච වැඩි අම්මප්පා යපෝබන් කොයම මේ කතර ලිල්ලිලා මැරෙනවා විතරයි හොඳයි අයියා ඒ නංගි මං හැඩයිද අයියා නංගි පුදුම වැඩක් තියෙන නංගි මං හැඩයිද ඇඩයි අයියා මං හැඩයිද හොඳට ගොඩක් හොඳයි ඇඩයි අයියා හෙඩට යනවද නංගි නියමයි අයියා නංගි නංගි නිසාමයි යන්නේ පුදුම ලක්ෂණක් වගේ තියෙන චෝක් අයියා නංගි මට කිසි අයියා අයියාගේ ඇඟ නිකන් කස්තු වැටිලා අවුනගේ පොඩි කාලේ නැමති පිච්ච ඇඟ ලොකු ඒ කියලා බයට අම්මා ගම්බිරිසු කිලෝ 5ක් විතර බිඹලා තිබ්බා ඊට පස්සේ තමයි ලොකු එක නවත්තලා තිබ්බේ අනේ අම්මේ අනේ නංගි ලං වෙන්න එපා මගේ තාම කිචි ඇරලා නෑ කවුරුවත් ඔය අයියේ ළඟට එන්නකෝ අයියා නංගි මට බයයි නංගි අනේ නංගි මේක මොකද මනික මම ආයේ ගෙදර එනවා මට අරේ කේන්ති යනවා බැලික මම ආයේ ගෙදර එනවා මට අරේ කේන්ති යනවා ඊතර මාතුටු සුන්දරාලය තාමත් වෙනවා මේ පාසු එන්න කියලා කියත් මම ආගෙදර එනවා අරුමේ කීරක කියන්නේ යකෝ අද දවසේ මෙක්ක ගහක් කමුන්නාන කපන්න හෙට ගත් එකක් තියෙනවා දෙකම කපනවා තනිකර මැල්ලුල් ලියන ගානට අම්මා ඔව් අනේ අයියා ලියන ගානට කපනවා අනේ අයියා මගේ මිනිහා නෝද අයියා ඉක්මන ඇඟෙන්න අයියා මං ඉවරයි අයියා අයියාත් ඉවරයි මට ඕක ජොබ් එක කරන්න අයියා ගස් කපන එක ඕක අවුලෙන ගහ කපනවා අයියා හැංගියන් අයියා හැංගියන් ඔය කොයිද අයියා හැංගෙන්නේ ඔය හැංගෙන්නේ අයියා හද රාහුල්වා මම මේ කොහෙද මං කවුද වෙලේ අයියා අයියා මගේ මිනිහා නෝ අයියා හැංගෙන්න අයියා මිනිහාට අනේ බුදුරජාණන් අයියේ මේකේ හැංගියන් අයියේ හැංගියන්
මගේ තූකිරි බෝලේ මේ ඉන්නේ. අනේ ඉවරයි. අද හම්බ වෙනවා කොල්ලා ඉවරයි. මේ කතරු අනේ ආවම වෙන කෙනෙක් සත්තලන්. ස්කෝරියා දෙවිතානේ මට පිටවෙනු වෙනවේ. මගේ මැලිකේ ඇඟිලා ඉඳලා මගේ මැලිකේ හිතුවද මම නෑ ඉතින් කියලා. දෙන්නම් මගේ මැලිකා ගෙදර ගිහින් පැලි අරකා චූකිරි කැටේ මේවා මගේ අම්මා පඩුම තමයි. ගේ මැලික මේ ඉන්නේ. ඇඟිලා හිටියා නේද? ඉතින් මගේ මැලිකේ කතරු විකුණන්න ඇවිල්ලා මේ වෙච්ච මොනවද කෑවේ? කේවා කොක්කු බිව්වද? පස්සේ ඔප්ප මගේ මැලිකේ කෝතු කෑවද? කෝටු කේව කන්ද ළඟයිද? මොඩි බන්දිය දැක්කාම ආතායි බෑ. ඔය බන්දිය පිරෙව්වේ මොනවද? අද මගේ වත්තු කියන්න බැරියෝ. ඉතින් අය පුරවයි වගේ. ඔම්මේ මගේ මැලිකේ දන්නවනේ ඉතින් මම මැලිකේට ගොඩක් පනවා කියලා ආදරේ කියලා. ආදරේ තමයි. මගේ මැලිකේ අනේ මට චුට්ටක් හිමින්න උඩ. අනේ මගේ මැලිකේ මූණ අත පොලොස් කට්ටක් වගේ ඉන්න මැලිකේ. ජීවිතරක් එනවා මෙතන. පිරිමි අය ඔහොමම තමයි යන්නේ. හැමදාම කටගොන්න බීගන එනවා. බීගන ඇවිල්ලා මෙතන අල්ලන තැන දන්නෙත් නෑ. එහෙත් අල්ලනවා, මෙහෙත් අල්ලනවා. නරක තැනක් අහුණත් රැවුල කියලා හිතන්නේ. දැන් නරක තැන අහුණා දැක්ක නේද ඔයාලා ඔක්කොම? අනේ මගේ මැලිකේට කේන්ති ගියාද? කේන්ති අනවානී ඔයා කරන වැඩවලට මං කැමති නෑ ඔයා බීලා එනවට. මං ඉතින් අනේ ඔයාට ආදරෙන්නේ ආදරය කරනකොට කියන කතා ඕක ගණන් ගන්න කියද මගේ අම්මා මගේ උම්මා කැටි. අනේ කෝ බලන්න මගේ මැනිකගේ අතපය අතර මම දැක්කාට ඉතින් ආතයි ඉතින් මම දැක්කාම. අනේ කෝ බලන්න මගේ මැනිකගේ අතපය අතර අද හරියට මාන්දිලා වැඩ කළා ඇතිද? වන තවසෙම වැඩ කෑම ළඟයි. අනේ මැනිකේ මේ අතපය අතර නිකන් ගල් වෙලා වගේ මොකද? ඔවයි වැඩම කරලා මගේ දෙයියෝ. මගේ මැනිකේ කෝ බලන්න කෝ බලන්න ඉතර බෑනේ මැනිකේ අනේ බුදු අයියේ උඹ නම් එනේ හොඳකට නෙමෙයි අයියේ මං උඹේ ගෑණි නෙමෙයි මගේ වාස්තුවේ මම ආයිචක බඩුකාරයෙක් බඩු කිව්වට බඩු විකුණන බඩුකාරයෙක් අයියේ අනේ බුදු අයියේ මම සමාවෙන් අයියේ අනේ බුදු අනේ කවුද අනේ බුදු අයියේ මගේ මැනිකේ නෙමෙයි නෑ බුදු අයියේ මම අනේ බුදු අයියේ අනේ බුදු අයියේ අනේ අයියේ කම්බස් කරන්න බෑ මගේ මැනිකේ නෙමෙයිද? අනේ බුදු අයියේ මොන අයියේ මොන බුදු මගල්කාරයෙක් යකෝ මැනිකේ 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 අනේ මැනිකේ මේ වර මගේ මැනිකේ කෝ අනේ මේ ඔනේ මගේ දෙයියෝ මොකද දෙයියෝ? ගන්න මගේ දෙයියෝ පැන්න මගේ දෙයියර කදරක් වුණාද මගේ දෙයියෝ? මගේ දෙයියා මගේ දෙයියට කරදරයක් වුණා. තා පොඩ්ඩක් අනුන මෑ නූලෙන් ගීතකාර තමයි මගෙන් අතවරයක් දෙන්නේ. අනේ නූලට බේරු. උඩේන දෙයියෝ මගේ දෙයියෝ බේරුවා මගේ දෙයියෝ. අයියෝ සිද්ධ වෙච්චා මගේ දෙයියා පැණි පෙනිමින් බේරුවට.
මගේ මැනිකේ මායි එහෙනම් උම්මා කැටේ අපි දෙන්න බෑර යමු එහෙනම් මගේ රත්තුව උම්මා අම්මෝ පුදුම පමුලක්ගේ ගෑනිත් එකයි මිනිහත් එකයි මුදු අම්මෝ තාමෝටේ හරියාවට මම 72ක් දානවා 72 වාට්ටුවේ තමයි ඉන්න වෙන්නේ අර පරණගම සවල්ගොඩ හිටිය කීස් යකා මල්ලියට මේකම තමයි යකෝ වෙන්න ඇත්තේ අම්මෝ